හෙලෝ ගයිස් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන ලොජික් ගේට් සම්බන්ධව ඉස්සෙල්ලාම අපි කතා කරොත් ඇයි මේ ලොජික් ගේට්ස් කියන එක සරලවම කිව්වොත් අපි ලොජික් ගේට් එකකින් කරන්නේ මොකක් හරි ලොජික් එකක් මෙන්න මේක මෙන්න මේ විදිහට වෙනවද කියන එක අපි අඳුර ගන්න එක තමයි මෙන්න මේ ලොජික් ගේට්ස් වලින් කරන්නේ අපිට මේ ලොජික් ගේට්ස් ප්‍රධාන වශයෙන් කිහිපයක් තියෙනවා මේවා අපිට එකිනෙක සම්බන්ධ කරලා අපිට එකිනෙකට වෙනස් කියන්නේ අපිට අවශ්‍ය විදිහට ඕන සර්කිට් නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ එකිනෙකට වෙනස් සර්කිට් නිර්මාණය කරගන්න නම් අපි ඉස්සලම දැනන් ඉන්න ඕනේ මේ වගේ තියෙන ප්‍රධාන ලොජික් ගේට්ස් වර්ග ටික මොනවද කියලා. පළවෙනි ගේට් එක AND ගේට් එක. AND ගේට් එක අපිට මෙන්න මේ විදිහට සංකේතවත් කරන්න පුළුවන්. AND ගේට් එකට මම මෙතනදී දාලා තියෙනවා A B කියලා ඉන්පුට් දෙකක් දාලා තියෙනවා. ඒ වගේම Y කියලා එක අවුට්පුට් එකක් ගණන් තියෙනවා. අපි දැන් බලමු මේක සත්‍යතාවකව නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. සත්‍යතාවකව නිර්මාණය කරනකොට අපි බලන්න ඕන පේලි කීයක් අපි වගුවේ පල්ලෙහාට ලියන්න අවශ්‍ය වෙනවද කියලා. ඒක බලන්න මෙන්න මෙහෙම. දැන් අපි මෙතනදී අපිට තියෙන්නේ මෙතනදී අපිට තියෙන්නේ A B කියලා ඉන්පුට් දෙකයි. අපි මෙන්න මේ තියෙන A B කියලා ඉන්පුට් දෙකයි තියෙන්නේ. මේක දෙකේ බලයක් විදිහට ලියුවහම දෙකේ දෙක කියලා තමයි අපිට එන්නේ. දෙකේ කියන්නේ දෙකේ දෙකයි කියන්නේ 4යි. ඒ කියන්නේ බිඳුවේ දෙකයි එකේ දෙකයි කියන එක තමයි මේකේ තේරුම. ඒ කියන්නේ පහලට අපිට පේලි 4ක් ලියන්න ඕනේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට 1යි 2යි 3යි 4යි. දැන් දෙකේ දෙක කියන්නේ 4යිනේ. මෙන්න මේ 4 හැදෙන්නේ බිඳුවේ 2යි එකේ 2යි විදිහට. එහෙනම් අපි ඉස්සෙල්ලාම බිඳුවේ 2යි එකේ 2යි කියලා මෙන්න මේ විදිහට A එකට බිඳුවේ 2යි එකේ 2යි කියලා ලියනවා. ඊට පස්සේ අපි ඊළඟ ඉන්පුට් එක B. දැන් මෙතන තියෙන්නේ බිඳුවේව 2යිනේ. ඒ හින්දා අපි මෙතනදී බිඳුවේව 1යි ලියන්නේ. ඒ කියන්නේ බිඳුවේව එකක් ලියලා ඊට පස්සේ බිඳුව 1 බිඳුව 1 කියලා බිඳුව 1 මාරු වෙන්නේ. දැන් මෙතනදී බිඳුවේ 2යි එකේ 2. ඒ කියන්නේ හැම වෙලෙම බිඳුව 1 මාරු වෙන්නේ. ඉස්සල්ලාම බිඳුවේ 2යි එකේ 2යි විදිහට මාරු වෙනවා. ඊට පස්සේ බිඳුවේ 1යි එකේ 1යි විදිහට මාරු වෙනවා. AND ගේට් එකෙන් කරන්නේ අපි සරලවම කිව්වොත් AND ගේට් එකෙන් සිද්ධ වෙන්නේ එයාට දෙන ආදානයන් දෙකම සත්‍ය නම් ප්‍රතිදානයත් සත්‍යයි. ඒ කියන්නේ දෙකෙන්ම ආදානයක් එනවා නම් ප්‍රතිදානයක් විදිහට අවුට්පුට් එකක් එළියට එනවා. එකකින් හරි ආදානයක් එන්නේ නැත්තම් එකකින් හරි බිඳුවක් වුණොත් මේකේ ප්‍රතිදානයක් සිද්ධ වෙන්නේ නැහැ. මම ඒක උදාහරණයක් විදිහට ඔයාලට පැහැදිලි කරොත් දෙන්නගේ මැරේජ් එකක් හිතන්නකෝ. දැන් මේ A B කියන්නේ මැරේජ් එකේ සහභාගී වෙන දෙන්න. A කියන්නේ කොල්ලා B කියන්නේ කෙල්ල. දැන් මෙතනදී Y කියන්නේ මේ මැරේජ් සර්ටිෆිකේට් එක කියලා හිතන්නකෝ. මෙන්න මේ මැරේජ් සර්ටිෆිකේට් එක හම්බෙන්න නම් A කියන කෙනක් ඉන්න ඕනේ B කියන එක කියන්නේ කොල්ලක් ඉන්න ඕනේ කෙල්ලක් ඉන්න ඕනේ මැරේජ් එකට. දැන් මේ අවස්ථාව බලන්න. පළවෙනි අවස්ථාව අපි ගත්තොත් බිඳුවයි. බිඳුව කියන්නේ ඒ කියන්නේ එයාලා නෑ කියන්නේ. මේ ඉන්නේ A කියන්නේ කොල්ලා B කියන්නේ කෙල්ල. නෑ කියලා හිතන්නකෝ. බිඳුව කියන්නේ එයාලා ඒ මැරේජ් එකේ ඒ අවස්ථාවේදී නෑ. ඔන්න ඉස්සල්ලාම ඉන්නවා මේ ඉස්සල්ලාම අවස්ථාව ගත්තොත් A කියන්නේ බිඳුවයි B කියන්නේ බිඳුව. ඒ කියන්නේ මෙතනදී A කියන්නේ කොල්ලා B කියන්නේ කෙල්ල. මෙතනදී කොල්ලත් නැහැ මැරේජ් එකේදී කෙල්ලත් නැහැ. එහෙනම් අපිට මේ මැරේජ් සිද්ධ වෙන්න බෑනේ. ඒ හින්දා ඔන්න මැරේජ් සර්ටිෆිකේට් එකකුත් නැහැ. මෙතනදී ඔන්න කොල්ලා නැහැ කෙල්ල විතරක් ඉන්නවා. එතනදී මෙතනත් මැරේජ් සිද්ධ වෙන්න බෑ. එහෙනම් ඔන්න මෙතනදිත් මැරේජ් සර්ටිෆිකේට් එක හම්බෙන්නේ නැහැ. ඔන්න මෙතනදී කොල්ලා විතරක් ඉන්නවා කෙල්ල නැහැ. එතකොට මෙතනදී මොකද වෙන්නේ? මෙතනදිත් වෙන්නේ මැරේජ් සර්ටිෆිකේට් එකක් ගන්න විදිහක් නැහැ. මොකද දෙන්නම ඉන්න ඕන. ඔන්න මෙතනදී අන්තිම අවස්ථාවද 1යි 1යි. ඒ කියන්නේ දෙන්නම ඉන්නවා. ඔන්න මෙතනදී මැරේජ් එක සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න මැරේජ් සර්ටිෆිකේට් එක හම්බෙන ඔන්න ඒතර 1යි. ඒ කියන්නේ AND ගේට් එකෙන් සරලවම කිව්වොත් සිද්ධ වෙන්නේ ආදානයන් දෙකම සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි. ආදානයන් දෙකෙන් එකක් හෝ අසත්‍ය නම් ප්‍රතිදානයත් අසත්‍යයි. ඒ කියන්නේ අසත්‍ය කියලා කියන්නේ බිඳුව, සත්‍ය කියලා කියන්නේ 1. හරි. අපි ඊළඟට යමු not gate එකට. not gate එක අපි සංකේතාත්මකව අඳින්නේ මෙන්න මේ විදිහට. අපි A කියලා ඉන්පුට් එකක් මේකට දුන්නොත් මම මේක Y කියලා අවුට්පුට් එකක් විතර ඇල්ලලා තියෙනවා. හැබැයි මේ Y කියන්නේ A ගේ බා එක. ඒ කියන්නේ මේක අපි ට්‍රූත් ටේබල් එකට ගියොත් ඔන්න මෙතනදිත් අපිට අර විදිහට පේලි ගන්න තීරණය කරගන්න වෙනවා. අපිට තියෙන එක ඉන්පුට් එකයි. මෙතන A B කියලා එක ඉන්පුට් එකයි තියෙන එක 2 1 2 1 කියන්නේ 2යි. ඔන්න 2 කියන්නේ බිඳුව 1යි 1 1යි. අපි ට්‍රූත් ටේබල් එක බලමු. මේ තියෙන්නේ A කියලා විතරයි අපිට ඉන්පුට් එක දෙන්නේ. අපිට 2 1 කියන්නේ 2යි. ඒතර බිඳුව 1 විතරයි ගන්න වෙන්නේ. මේ not gate එකෙන් එන්නේ මේ පැත්තෙන් දෙන ආදාන දේ මොකද්ද? ඒක එහෙමම අනිත් පැත්ත හරවන එක තමයි not gate එකෙන් වෙන්නේ. ඒ කියන්නේ අපි මේකට බිඳුව මේ පැත්තෙන් ආදානය කරොත් output එක වෙන්නේ 1. අපි 1 input කරොත් මේ පැත්තෙන් output එක වෙන්නේ බිඳුව. ඔන්න මේ අවස්ථාවල බිඳුවයි 1යි. ඒ බිඳුව වෙනවා. මේ බිඳුව වුණාම output එක y කියලා අපි අරන් දෙන්න. ඒ බිඳුව ආදානය වුණොත් output එක 1 වෙනවා. ඒ වලින් අපි 1 input කරොත් output එක බිඳුව වෙනවා. ඔන්න ඔහොමයි not gate එක වැඩ කරන්නේ. ඊළඟ gate එක තමයි NAND gate එක.
අපි NAND gate එක සංකේතාත්මක විදිහට මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. මම මෙතනදී A B කියලා ඉන්පුට් දෙකක් අරගෙන y කියලා අවුට්පුට් එකක් අරන් තියනවා. මෙන්න මේ NAND gate එක කියන්නේ gate දෙකක එකතුවක්. ඒ කියන්නේ අපි කලින් කතා කරා AND gate එක, ඒ වගේම NOT gate එක. මෙන්න මේ NAND කියලා කියන්නේ මෙන්න මේ AND gate එකෙත් NOT gate එකෙත් එකතුවක්. දැන් අපිට මෙන්න මේ NAND gate එක මෙන්න මේ විදිහට විහිදුලා අඳින්න පුළුවන්. මේ තියෙන්නේ අපේ AND gate එක, මේ අපේ NOT gate එක. මේ තියෙන්නේ A B කියලා අපි ගත්ත ඉන්පුට් එක. මම මෙතනදී Z කියලා එකක් අරන් තියනවා. මොකද මේ එකෙන් අපිට මේක තේරුම් ගන්න ලේසි වෙන්න මේ Z කියලා කියන්නේ මෙන්න මේ අපේ AND gate එකෙන් output එක. මෙන්න මේක ඇවිල්ලා තමයි NOT gate එක හරහා ගිහිල්ලා අපිට y output එක හම්බෙන්නේ. අපි බලමු කොහොමද මේක truth table එක නිර්මාණය කරගන්නේ කියලා. කලින් වගේමයි මේකේ තියෙන්නේ A B කියලා input දෙකයි තියෙන්නේ. ඒතකොට 2 2 කියන්නේ 4යි. 4 කියන්නේ 0.2යි 1 2යි එනවා. මේ තියෙන A B Z කියලා කියන්නේ අපිට මේ තේරුම් ගන්න ලේසි වෙන මම දාපු එක y කියලා තියෙන්නේ අපේ අන්තිම output එක. A අපි බලමු. A ඇවිල්ලා තියෙනවා 0.2යි 1 2යි ඊට පස්සේ B 0.1යි 0.1. Z අපි බලමු දැන් A එකයි B එකේ ගුණිතයෙන් Z කියලා කියන්නේ. අපි AND gate එක කියලා කියන්නේ මේ මම ආයෙත් කියන්නම් AND gate එකෙන් වෙන්නේ ආදානයන් දෙකෙන් එකක් හෝ අසත් තියෙනවා. ඒ කියන්නේ එක ආදානයන් දෙකෙන් එකක් හරි බිඳුව නම් මේකේ ප්‍රතිදානයත් බිඳුවයි. ඒ කියන්නේ ආදානයන් දෙකම බිඳුව වුණා මේකේ ප්‍රතිදානය බිඳුවයි. මේ ආදානයන් දෙකම සත්‍ය නම් විතරයි ප්‍රතිදානය සත්‍ය වෙන්නේ. මේ කියන්නේ ආදානයන් දෙකක් නේ තව ආදානයන් කිහිපයක් මේවට එන්න පුළුවන්. මම ඒවා ඊළඟට ඉස්සරහ වීඩියෝ වලදී ඔයාලට කියන්නම්. මම දැනට ආදානයන් දෙකක් කරන් විතරයි ඔයාලට පැහැදිලි කරන්නේ. මේ දැන් A B අපි මොන්නේ මේ අවස්ථාවේදී බිඳුවයි බිඳුවයි. එහෙනම් Z එක Z කියන්නේ මෙතන AND gate එකෙන් එන ප්‍රතිදානය බිඳුවයි බිඳුවයි බිඳුවයි. මෙතන බිඳුවයි එකයි මෙතනත් බිඳුවයි. එකයි බිඳුවයි ඒත් බිඳුවයි. එකයි එකයි ඔන්න මෙතනදී සත්‍යයි ඔන්න එක වුණා. ඔන්න දැන් අපි Z එක ගත්තානේ. දැන් not gate එක හරහා මේක යනවා. not gate එකෙන් කරන්නේ මම කලින් ඔයාලට පැහැදිලි කරා වගේ එක ආවොත් බිඳුව වෙනවා බිඳුව ආවොත් එක වෙනවා. කියන්නේ මෙතනින් අපි එක ඉන්පුට් කරොත් මෙතෙන්ට බිඳුව යනවා. මෙතනින් බිඳුව ඉන්පුට් කරොත් අපි අවුට්පුට් එක විතර එක හැබෙනවා. දැන් මේ not gate එක හරහා එළියට යන්නේ Z ගේ ඉන්පුට් ටිකනේ. Z ගේ ඉන්පුට් ටික තමයි මෙන්න not gate එක හරහා y එක විතර අපිට එළියට එන්නේ. ඔන්න මේ තියෙන not gate එකට මේ ඉන්පුට් වෙන Z ටික මේ තියෙන්නේ. මේක තමයි අපේ අන්තිම ප්‍රතිඵලය. ඒ කියන්නේ y output එක. අපි මොකද වෙන්නේ දැන් ඔන්න මේ මෙතනදී Z එක අපි බිඳුව ඉන්පුට් කරනවා. බිඳුව ඉන්පුට් කරාම not gate එක කරා දෙක එක වෙනවා. මෙතන තමයි බිඳුව ඉන්පුට් කරා ඔන්න output එක එක වුණා. මෙතන තමයි බිඳුව ඉන්පුට් කරා එක වුණා. දැන් අපි අන්තිමට එක ඉන්පුට් කරනවා. ඊට පස්සේ මේකේ ප්‍රතිදානය බිඳුව විදිහට හම්බ වෙනවා. ඔන්න ඕක තමයි NAND gate එක සිද්ධ වෙන්නේ. NAND gate මෙන්න මේක අපි අයින් කරලා දැම්මොත් NAND gate එකේ ඉන්න බිඳුව ඉන්පුට් කරොත් මෙන්න විදිහට එක එනවා. බිඳුව එක ඉන්පුට් වුණොත් ඒත් එක එනවා. එක බිඳුව ඉන්පුට් වුණොත් එක එනවා. එක ඉන්පුට් වුණොත් බිඳුව වෙනවා. ඔන්න ඔහොමයි NAND gate එක වැඩ කරන්නේ. ඊළඟ gate එක OR gate එක. අපිට OR gate එක මෙන්න මේ විදිහට සංකේතවත් කරන්න පුළුවන්. මම කලින් වගේම මේකටත් A B කියලා ඉන්පුට් දෙකක් කරගෙන y කියලා තනි අවුට්පුට් එකක් කරන් තියෙනවා. අපි බලමු මේකෙත් පහළට පේලි කීයක් දාන්න ඕනද කියන එක. ඉන්පුට් දෙකයි තියෙන්නේ. 2 2 කියන්නේ 4යි. ඒ කියන්නේ 0.2යි 1 2යි. මෙතන 0.1 0.2 1 2යි. ඊට පස්සේ B එක 0.1 0.1. ඔයාලට මේ තීරු දෙක දාගෙන ඉඳි තේරෙන්නේ නැත්නම් වැඩි හිතන්නවා. මම ඒක ඉස්සරහා වීඩියෝ වලදී පැහැදිලි කරන්නම්. මොකද මෙතන 0.2යි 1 2යි නෙන්නේ. මේක තව පල්ලෙහාට එන්නේ නැහැ. පල්ලෙහාට තිබ්බනම් ඊළඟට එන්නේ 0.2යි 1 2යි. දැන් මොකද මෙතන මේ 0.2ක් ආපු හින්දා ඊළඟ තීරුවේ ඉන්නේ 0.1යි. දැන් නිකන් හිතන්න මෙතන 0.1 1 2ට 4ක් ආවා කියලා. ඊළඟට යන B පේලියේ ඉන්නේ 0.1 1 2ට 4ක් නෙවෙයි 1 2ට 2යි ඉන්නේ. මම මේක ඔයාලට ඉස්සරහ වීඩියෝ වලදී පැහැදිලි කරන්නම්. සමහර මේ විදිහට 0.8ක් එනවා. ඒ විදිහට අපි ලොකු ඉන්පුට් ගානක් ගත්තාම මේක මේ විදිහට දිගට යනවා. මම එතකොට ඒක පැහැදිලි කරනවා. ඒතර ඔයාලට ඒක පැහැදිලි කරන්නවත් ඒක නිකම්ම තේරෙනවා. දැන් මෙතනදී මම මේක විතරක් පැහැදිලි කරන්න. මෙන්න මේ විදිහට truth table එක ගහනවා 0.0.1 1.1 1 කියලා. දැන් OR gate එකේ වැඩේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරොත් මම උදාහරණයක් ගත්තොත් නිකන් හිතන්න ඔන්න දැන් යාළුවෝ දෙන්නෙක් කොහේ හරි යාළුවෝ දෙන්නෙක් එයාලගේ වාහනේ කොහේ හරි ට්‍රිප් එකක් යනවා. මේ ට්‍රිප් එක යන තැනදී එතන ගිහිල්ලා අපිට මේ වාහනේ යන්න බැරි තැනක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මෙතනදී එයාලා කොහේ හරි ගිහලා පාක් එකකට මේ වාහනේ දානවා. අන්න මේ පාක් එකකට දාලා දැන් ට්‍රිප් එකේ දැන් යාළුවේ අදාළ තැනට ගිහිල්ලා ආවට පස්සේ මෙන්න මේ වාහනේ ගන්න යාළුවෝ දෙන්නම යන්න අවශ්‍ය නැහැනේ. ඒ කියන්නේ දැන් යාළුවෝ දෙන්නටම වාහනේ පදින්න පුළුවන් නම් යාළුවෝ දෙන්නන් එක්කෙනෙක් විතර පාක් එක ඇතුළට ගිහිල්ලා
මේ වාහනේ අරගෙන එන්න පුළුවන්. එහෙනම් දෙන්නගෙන් කවුරු එක්කෙනෙක් හිටියත් වාහනේ දැන් වාහනේ පාකින් එළියට එන සිද්ධිය විතරක් හිතන්නකෝ. එක්කෝ දෙන්නම ගිහිල්ලා වාහනේ ගේන්නත් පුළුවන් එළියට. නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක්ට ගිහිල්ලා වාහනේ අරන් එන්නත් පුළුවන්. හැබැයි දෙන්නම මේ පාක් එක ඇතුළට ගේන හැකින වාහනේ එළියට එන්න විදිහක් නැහැ නේ. ගේන්න කෙනෙක් නැහැ නේ. මේ තියෙන්නේ මේ A කියන යාළුවා මේ B කියන යාළුවා. ඔන්න A කියන එක්කෙනා පාක් එක ඇතුළට මේ බිඳුවෙන් කියන්නේ ගියේ නැහැ කියන එක. පාක් ඇතුළට ගියේ නැහැ කියන එක හිතන්නකෝ. බිඳුවෙන් කියන පාක් ඇතුළට ගියේ නැහැ. එකෙන් කියන්නේ පාක් ඇතුළට ගියා කියන එක. ඔන්න A යාළුවා ඉන්නවා B යාළුවා ඉන්නවා. ඔන්න AB කියන යාළුවෝ දෙන්නම පාක් ඇතුළට ගේන. ඒතර වාහනේ එළියට එනවද? මෙන්න මේක තමයි අපේ ප්‍රතිදාන තමයි වාහනේ එළියට එන එක. ඔන්න ප්‍රතිදාන වාහනේ එළියට එන්නේ නැහැ. හරිද? ඔන්න A යාළුවා ගිහින් B යාළුවා ගිහිල්ලා. අන්න ඒතර ඒත් වාහනේ එළියට එන්න පුළුවන්. ඒ කියන්නේ B යාළුවාට පුළුවන් මේ වාහන ඩ්‍රයිව් කරගෙන කාර් පාර්කින් එළියට එන්න. ඔන්න A කියන යාළුවා ගිහිල්ලා තිනවා B කියන එක්කෙනා ගිහිල්ලා නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ වාහනේ කාර් පාර්කින් එළියට එන්න පුළුවන්. මොකද A කියන යාළුවා ඩ්‍රයිවිං කරගෙන එනවා. AB කියන දෙන්නම ගිහිල්ලා. එතකොට කොහොමත් එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ නේද? AB කියන දෙන්නම වාහනේ නැගලා එන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි අපේ OR ගේට් එක වැඩ කරන්නේ. අපේ ඊළඟ ගේට් එක NOR ගේට් එක. NOR ගේට් එක අපිට සංකේතවත් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට AB කියලා ඉන්පුට් දෙකක් අරගෙන මම Y කියලා අවුට්පුට් එකක් දානවා. කලින් වගේමයි මෙතනදිත් අපි මෙන්න මේ NOR ගේට් එක නිර්මාණය වෙලා තියෙන්නේ ගේට් දෙකක එකතුවකින්. ඒ කියන්නේ OR ගේට් එකත් not gate එකත් එකතු වෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මේ තියෙන අපේ AB කියලා ඉන්පුට් දෙක, මේ තියෙන Z කියලා කියන්නේ OR gate එකකින් එන output එක. මෙන්න මේ not gate එකෙන් ගියාට පස්සේ තමයි අපේ final output එක එන්නේ. අපි බලමු මේකේ truth table එක. කලින් වගේම input දෙකයි තියෙන්නේ 0.2 1.2. මෙතන AB මේ Z කියලා කියන්නේ මෙන්න මේ OR එකකින් එන output එක. දැන් මම කලින් පැහැදිලි කරා වගේ 0.2 1.2 මේ තියෙන්නේ OR එකේ output එක. 0.1 දැන් අපේ අන්තිම output එක වෙන්නේ not gate එකනොත් එහාට ගියාම. ඒ කියන්නේ not gate එකේ ක්‍රියාකාරීත්වය වෙන්නේ බිඳුව આવොත් එක output එනවා, එක આવොත් බිඳුව output එනවා. ඔන්න Z මෙතන දිවලා තියෙන බිඳුව විදිහට input වෙලා තියෙනවා. ඔන්න දැන් මේ not gate එකේ input එක Z තමයි මෙන්න මේ not gate එකේ input එක. not gate එකේ output එක තමයි y. ඔන්න Z වලින් අපි බිඳුව input කරනවා. y වලින් එක එළියට එනවා. Z එකෙන් එක આવත් බිඳුව වෙනවා. මෙන්න මේ අවස්ථා තුනේම Z එකෙන් එක ඉන්පුට් වෙලා තියෙන්නේ. ඒ හින්දා y වලින් බිඳුව අවුට්පුට් වෙලා තියෙනවා. ඔන්න ඔහොම තමයි අපේ NOR ගේට් එක වැඩ කරන්නේ. ඊළඟ ගේට් එක XOR ගේට් එක. XOR ගේට් එක අපිට මේ විදිහට සංකේතවත් කරන්න පුළුවන්. මේක අඳින්නේ OR ගේට් එක නම් මෙන්න මේ විදිහට පිටිපස්සට මෙහෙම කෑල්ලක් දැම්මම මේක XOR ගේට් එක වෙනවා. කලින් වගේ මම මේ විදිහට AB කියලා ඉන්පුට් දෙකක් කරනවා. y කියලා තනි අවුට්පුට් එකක් ගන්නවා. truth table එකෙත් ඉන්පුට් දෙකයි 2 2 4 0.2 1 2. මේක ක්‍රියා කරන විදිහ පැහැදිලි කරොත් මේකේ ආදානයන් දෙක සමාන නම් ප්‍රතිදානය බිඳුවයි. ඒ කියන්නේ බිඳුව ඉන්පුට් වුණොත් මේකේ ප්‍රතිදානය බිඳුවයි. ඒ වගේම එක ඉන්පුට් වුණොත් ඒත් ප්‍රතිදානය බිඳුවයි. මම ආයෙත් කියන්නම් ආදානයන් දෙක සමාන නම් ප්‍රතිදානය එකයි. එහෙනම් මේකේ අනිත් පැත්ත මොකද්ද? නෑ sorry. ආදානයන් දෙක සමාන නම් ප්‍රතිදානය බිඳුවයි. එහෙනම් මේකේ අනිත් පැත්ත ආදානයන් දෙක අසමාන නම් ප්‍රතිදානය එකයි. දැන් ඔයාලට බලා ගන්න ඕන මේ බිඳුව ඉන්පුට් වෙලා තියෙන. මොකක්ද වෙලා තියෙන්නේ? ආදානයන් දෙක සමානයි. ඔන්න ප්‍රතිදානය බිඳුවයි. මෙන්න බිඳුව එක ආදානයන් දෙක අසමානයි. එහෙනම් ප්‍රතිදානය එකයි. එක බිඳුව ආදානයන් දෙක අසමානයි ප්‍රතිදානය එකයි. එක ආදානයන් දෙක සමානයි. එහෙනම් ප්‍රතිදානය බිඳුවයි. ඔන්න ඔය විදිහට තමයි අපි අපේ XOR ගේට් එක වැඩ කරන්නේ. ඊළඟ ගේට් එක XNOR ගේට් එක. මේක සංකේතවත් කරන්නේ මෙන්න මේ විදිහට කලින් වගේම AB ඉන්පුට් දෙක y අවුට්පුට් එක මේකත් නිර්මාණය වෙලා තියෙන්නේ XOR ගේට් එකත් NOT ගේට් එකත් එකතු වෙලා මෙන්න මේ විදිහට මේ තියෙන්නේ AB ඉන්පුට් දෙක මෙතන Z අරන් තියෙනවා මෙන්න මේ අවුට්පුට් එක NOT ගේට් එක හරහා ගියාම තමයි y අවුට්පුට් එක අපිට හම්බෙන්නේ Z AB XOR එකෙන් එන අවුට්පුට් එක Z මෙන්න මේ Z ඉන්පුට් එක NOT ගේට් එක හරහා ගිහිල්ලා තමයි අපේ y අවුට්පුට් එක එන්නේ. කලින් වගේම AB කියලා මෙන්න එහෙම ගත්තා Z කියන්නේ මේ තීරුව. දැන් මම හිතනවා දැන් කලින් පැහැදිලි කරා අපි Z තීරුව ගන්න කොහොමද කියන එක. මේ ආදානයන් දෙක සමානයි ප්‍රතිදානය බිඳුවයි. ආදානයන් දෙක අසමානයි ප්‍රතිදානය එකයි. මෙන්න මේ විදිහට අපිට Z තීරුව එනවා. මෙන්න මේ Z එක තමයි NOT ගේට් එකේ ඉන්පුට් එක වෙන්නේ. NOT ගේට් එකේ මොකද වෙන්නේ? බිඳුව ඉන්පුට් වුණොත් එක වෙනවා. එක ඉන්පුට් වුණොත් බිඳුව වෙනවා. ඔන්න මෙතනදී Z බිඳුව වෙලා y එක වෙනවා. අන්න මෙතන මේ අවස්ථා දෙකේදීම z එක වෙලා ඒ හින්දා y බිඳුව වෙලා. මෙතනදී මේ z බිඳුව වෙලා y එක වෙලා.
මෙන්න මේක තමයි XOR ගේට් එක ට්‍රූත් ටේබල් එක. AB මේ සෙට් කෙනෙක් මේක අවශ්‍ය නැහැ. මම මේක පාවිච්චි කරන ඔයාලට පැහැදිලි කරන්න. හරියට ගත්තොත් මෙන්න මේ AB Y කියන එක තමයි මේ XOR ගේට් එකේ ට්‍රූත් ටේබල් එක. හරි එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. අපි ඊළඟ වීඩියෝ වලදී නැවත හමු වෙමු.